කාලය සදහටම නතර වුණු මිනිස් හුස්මක හඬක් වෙනුවට මරණීය නිශ්ශබ්දතාවයක් විතරක් ඉතිරි වුණු නගරයක් ගැන ඔබ අහලා තියෙනවද? එකම එක රැයකින් Taman හදපු ගෙවල් දොරවල් ඇඳුම් පැළඳුම් සෙල්ලම් බඩු විතරක් නෙවෙයි Tamanගේ මුළු ජීවිතේම දාලා දුවන්න මිනිසුන්ට සිද්ධ වුණු නගරයක්. ඔව් මේ තමයි යුක්‍රේනයේ පිහිටි ප්‍රිප්යට්. අද වෙද්දී ලෝකය පුරා මේ නගරය හඳුන්වන්නේ පාළු නගරය නැත්නම් ගෝස්ට් ටවුන් එකක් විදියට. මීට වසර ගණනාවකට පෙර ලෝකයම හොල්ලපු අදට මිනිස් වාසයෙන් තොරව අද්භූත නටබුන් විතරක් ඉතිරි වෙලා තියෙන ප්‍රිප්යට් නගරයේ සැඟවුණු අඳුරු ඉතිහාසය සහ එහි ඇති දෑසින් දැක බලාගත හැකි අභිරහස් ගැනයි. ඔබ තවමත් අපේ නාලිකාව සබ් කරලා නැත්නම් දැම්ම සබ් කරලා ලෑස්ති වෙන්න මේ බියකරු සංචාරයට. අපි මුලින්ම යමු 1970 දශකයට. සෝවියට් දේශය එකල ලෝකයේ බලවන්තයෙක්. ඔවුන් තමන්ගේ බලය පෙන්වන්න ලෝකයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කරන්න තීරණය කරනවා. ඒ තමයි චර්නෝබිල් න්‍යෂ්ටික බලාගාරය. මෙන්න මේ බලාගාරයේ වැඩ කරන විද්‍යාඥයන්, ඉංජිනේරුවන් සහ සේවකයන් වෙනුවෙන් 1970 පෙබරවාරි 4 වෙනිදා විශේෂ නගරයක් නිර්මාණය කරනවා. ඒ තමයි ප්‍රිප්යට්. ඉතාමත් කෙටි කලකින් මේ නගරය සෝවියට් දේශයේ තිබුණු සුපර්භෝගී සහ නවීනතම නගරයක් බවට පත්වෙනවා. මරණය ළඟ එනකම්ම මේ නගරයේ 50,000කට ආසන්න ජනගහනයක් ජීවත් වුණා. සාමාන්‍ය වැසියන්ගේ වයස අවුරුදු 26ක් වැනි තරුණ මට්ටමක පැවතුණේ. නගරය පුරා සුපර්භෝගී නිවාස, පාසල්, රෝහල්, සිනමාශාලා, පිහිනුම් තටාක සහ දැවැන්ත ක්‍රීඩාංගන ඉදි වුණා. එය හරියටම පාරාදීසයක් වගේ. නමුත් ඔවුන් දැනගෙන හිටියේ නැහැ මේ Taman මේ ජීවත් වෙන්නේ සක්‍රීය ගිනිකන්දක් උඩ කියලා. 1986 අප්‍රේල් මාස 26 වෙනිදා. වේලාව අලුයම 1:23යි. මුළු ප්‍රිප්යට් නගරයම සුව නින්දේ. චර්නෝබිල් බලාගාරයේ අංක 7 රියැක්ටරය තුලදී සිදු කළ අත්හදා බැලීමක් සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. තප්පර කිහිපයක් ඇතුළත සිදු වූ මහා පිපිරීමත් එක්ක රියැක්ටරය ඉහළ වහලය අහසට විසවී යනවා. හිතන්න හිරු පායන්ටත් පෙර ලෝක ඉතිහාසයේ දරුණුම න්‍යෂ්ටික අනතුර සිද්ධ වෙලා ඉවරයි. නාගසාකි සහ හිරෝෂිමා නගරවලට හෙළපු පරමාණු බෝම්බ වගේ 100 ගුණයක විකිරණ ප්‍රමාණයක් මේ පිපිරීමත් එක්ක වායුගෝලයට මුදා හැරුණා. නමුත් පුදුමය කියන්නේ මේ මහා විනාශය සිද්ධ වෙද්දී ප්‍රිප්යට් වැසියන් ඒ ගැන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. රජය මේ අනතුර වසන් කරන්න උත්සාහ කළා. බලාගාරයෙන් පිට වුණු නිල් පැහැති ආලෝකය දිහා බලන්න නගරයේ පාලමක් උඩට ආපු මිනිස්සු පස්සේ කාලෙකේ මාරාන්තික විකිරණ නිසාම මිය ගියා. අද ඒ පාලම හඳුන්වන්නේ මරණයේ පාලම කියලා. අනතුර සිද්ධ වෙලා පැය 37ක් යනකම් රජය ජනතාවට ඇත්ත කිව්වේ නැහැ. හැබැයි 27 වෙනිදා දවල් වෙද්දී ප්‍රිප්යට් නගරයේ විකිරණ මට්ටම මාරාන්තික අතට හැරුණා. අවසානයේ රේඩියෝවෙන් හදිසි නිවේදනයක් නිකුත් වුණා. සහෘදයනි, චර්නෝබිල් බලාගාරයේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වයක් නිසා ප්‍රිප්යට් නගරය తాවකාලිකව ඉස්කිරීමට සිදුව තිබෙනවා. කරුණාකර දින 3කට සෑහෙන ඇඳුම් සහ ආහාර පමණක් රැගෙන බස් රථ වෙත පැමිණෙන්න. වැසියන් හිතුවේ ඔවුන් දින 3කින් ආයෙත් තමන්ගේ නිවාසවලට එයි කියලා. ඔවුන් සුරතල් සතුන් පවා නිවෙස්වල දාලායි ආවේ. දැවැන්ත බස් රථ 1200ක් නගරයට ඇතුළු වෙලා පැය කිහිපයක් ඇතුළත 50,000ක ජනතාවක් නගරයෙන් ඉවත් කළා. නමුත් ඔවුන් දැනගෙන හිටියේ නෑ ඔවුන් මේ යන්නේ තමන්ගේ උපන් බිමට ආයෙත් කවදාවත් නොඑන්නමයි කියලා. එදා දාලා ගිය විදියටම අදටත් ඒ ගෙවල් වල කෑම පිඟන් පොත්පත් ඇඳන් මේ විදියටම තියෙනවා. අද වෙද්දී ප්‍රිප්යට් කියන්නේ සබාදහම විසින් යටත් කරගත්ත පාළු දූපතක් වගේ. නගරයේ කොන්ක්‍රීට් තට්ටු පලාගෙන විශාල ගස් වැවි තිබෙනවා. මේ නගරයේ දකින්න ලැබෙන සලකුණ තමයි හි ඇති යෝධ රෝදය. 1986 මැයි 1 වෙනිදා විවෘත කරන්න ලෑස්ති කරලා තිබුණු මේ ක්‍රීඩා උද්‍යානය එකම එක ළමයෙකුටවත් සෙල්ලම් කරන්න ලැබෙන්නේ කලින්ම විනාශ වෙලා ගියා. අදේ මලකඩකා යෝධ රෝදය දිහා බලද්දී දැනෙන්නේ බියක් විතරක්ම නෙවෙයි ලොකු මූසලකමක්. පාසල් කාමර ඇතුලේ ළමයි දාලා ගිය පොත්පත්, විකිරණ වලින් ආරක්ෂා වෙන්න දාන ගෑස් මාස්ක් දහස් ගණනක් බිම විසිරලා තියෙනවා. රෝහල් ඇතුලේ එදා අනතුරෙන් පිච්චුණු මිනිසුන්ගේ ඇඳුම් අදටත් අධික විකිරණ පිට කරමින් පවතිනවා. මිනිසු නැති වුණාට පස්සේ මේ අධික විකිරණ කලාපය වෘකයන්, වනාන්තර ඌරන් සහ විවිධ වන සතුන්ගේ පාරාදීසයක් බවට පත් වෙලා තියෙනවා. විද්‍යාඥයන් පවසන විදිහට මේ ප්‍රිප්යට් නගරය නැවත මිනිස් වාසයට සුදුසු තත්ත්වයට පත් වෙන්න තව අවුරුදු 24000ක් විතර ගත වෙනවා. මිනිසාගේ එකම එක වැරදීමකින් මුළු නගරයක්ම සිටියමින් මැකී ගියේ ඒ විදිහටයි.
ප්‍රිප්කෙට් කියන්නේ නිකම් පාළු නගරයක් නෙවෙයි. එය මිනිසාගේ නොසැලකිල්ල සහ සබාදහමේ බලය අපිට මතක් කරලා දෙන සදාකාලික ස්මාරකයක්. ඉතින් අද අපි අභිරහස් අඩවියෙන් ගෙන ආපු මේ වීඩියෝ එක ගැන ඔබ මොකද හිතන්නේ? ප්‍රිප්කෙට් නගරයට යන්න ඔබට අවස්ථාවක් ලැබුණොත් ඔබ යනවද? ඔබේ අදහස පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ ලයික් කරලා යාළුවන්ට බලන් ෂෙයා කරන්න අමතක කරන්න එපා. මේ වගේම තවත් අద్භූත සහ නොවිසඳු අභිරහසක් අරන් නැවත හමු වෙමු. ඔබට සුබ දවසක්.